ඒ මව කියලා තිබුණා පුතේ ලේසි වෙන්නේ එයාව ගේන්න. මම එයාව අල්ලුවොත් එයා පැය දෙකමාරකට වැඩිය නානවා. මං අම්මා වෙලයි. මගේ යාළුවට අයියෙක් ඉන්නවලු. හැබැයි අම්මේ මම දකින්නේ නෑ එයාව. කියලා කියනවා. පුතේ කිව්වහම මූණ බැලුවේ නෑ. එහාට යනවා මෙහාට යනවා. කිසිම තැනක ඉඳගන්නේ නෑ. අවුරුදු ගාණක් ඉඳගෙන නෑ වෙනත් කෙනෙක්ගේ පුටුවක. මම දැන් එයා ගැන දන්න නිසා මම කිව්වා පුතා මම ඔයාව ස්පර්ශ කරන්නේ නෑ. මොහොතක් මට දෙන්න මෙන්න මේ ගානට මං අත තියලා තියන්න. එච්චරයි මං ඔයාගෙන් උදව්වක් ඉල්ලන්නේ කියලා. එහෙම තියාගෙන ඉන්නකොට ක්ෂණිකවම එයාගේ ඇඟේ ඉඳලා කෙනෙක් මගේ ඇඟට ආවා. 9 වසරේදී තමයි දරුවාගේ ඇඟට මෙතුමා යන්නේ. එතෙන් සිට දරුවා උසස් පෙළ කරනකම් වත් පාසල් ගිහින් තිබුණා. Unleash your true essence. Yardley. Experience the legacy of luxury. 10 අපේ නාලිකාවත් එක්ක අත්වල බැඳගෙන ඉන්න ඔබට ස්තුතිවන්ත වෙනවා. පහුගිය සතියේ විශේෂ හේතුවක් නිසා වැඩසටහන විකාශය වුණේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඔබෙන් සමාවයිද සිටිනවා. විශේෂම කාරණාවක් නිසා තමයි එහෙම සිද්ධ වුණේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඉතින් මේ වෙද්දී අපේ ශිරෝමි මහත්මියට එන්න තිබෙන ප්‍රතිචාර ඉහළ යමින් තිබෙනවා. ඉතින් අපි එතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනත් එක්ක එතුමියගේ අත්දැකීම් බොහෝමයක් අපිත් එක්ක බෙදා හදා ගන්න අදත් පැමිණිලා ඉන්නවා. අවශ්‍ය බොහෝ ඒවා කියලා පුතුයි පිළිගන්නවා. එමයි තිරුවන් සරණයි අසංක මහත්තයා. ඔන්න දැන් තවත් අලුත් මාසයක් උදා වෙලා බොහෝම වේගයෙන් කාලය ගත වෙලා යනවා. මේක ටිකක් සමහර අය කියනවා මේක ටිකක් නරක කාලයක්. මේක ටිකක් හොඳ කාලයක්. ඔන්න හොඳ නරක අතර දෝලණය වෙන සම ප්‍රතිඵල ලැබෙන කාලයක්. කොහොම වුණත් අපි කරන පව්පින් තමයි අපි අරගෙන යන්නේ. ඔබතුමිය දිගින් දිගට මේක පැහැදිලි කරනවා. අද ඔබතුමිය අපිත් එක්ක බෙදා හදා ගන්න විශේෂ සිද්ධිය කුමක්ද? එහෙමයි. මුලින්ම අසංක මහත්තයා මේ ඔබතුමා කිව්වා වගේ ඊටාම ජනප්‍රිය වෙලා තියෙන විදේශවල ඉන්න අපේ රටේ හිතවතුන් අතරමම. ඉතින් ඒගොල්ලන්ට කනගාටුවකුත් දැනෙනවා ඇති මාව සම්බන්ධ කර ගැනීමට සමහර අයට මේ වෙනකන් නොහැකි වෙලා තියෙනවා. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම මේ අවස්ථාවක් කරගන්නවා ඒ හැමදෙනාගෙම සමාව ඉල්ලන්න. ඒකට හේතුව මම මේ වැඩසටහන කරන්නේ ජනප්‍රියත්වයක් බලාගෙනවත් දේවාලයක් වගේ මිනිස්සු පුරව ගන්නවත් නෙවෙයි. මට ඕනේ මේ සංසාරයේ තියෙන භයානක බව, බියකරු බව, මේ අපේ ජීවන පැවැත්ම වෙනස් කරගන්න මෙන්න මේ කාරණා පෙන්නලා දෙන්න. අපි මේ වරද කරනවා නම් අපි මේ වරද හදා ගන්න ඕනේ. අපි මෙහෙම ජීවත් වුණා නම් අපි මේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. කියන එක තමයි මට ලෝකෙට දෙන්න ඕනේ. මට පේන දේ මම කියනවා. මට ඇහෙන දේ අමනුෂ්‍ය ලෝකවල මම කියනවා. කෙනෙක් වරදවා හිතන්න පුළුවන් මේවා කියලා මිනිස්සුන්ගෙන් මුදල් හදල් ලබා ගන්න, අපේ වත්පොහසත්කම් ඇති කරගන්න අපි මේ රඟපානවා වගේ එකක්. ඇත්තම කිව්වොත් එහෙම දෙයක් නැහැ. මට දැනෙන දේ ලෝකෙට මට දෙන්න ඕනේ. දැනගන්න. මේ தත්ත්වය, ඒ කියන්නේ මේ පේන දේ හැමෝටම පේන්නේ නැහැ. අතලොස්සකටයි පේන්නේ. ඒ අය කියන දේ මුළු ලෝකෙම පිළිගන්නේ නැහැ. හැබැයි පිළිගන්න පුළුවන් අය ඉන්නවා. ඒකට හේතුව තමයි කොච්චර අමනුෂ්‍ය දෝෂ හා ඒහා සම්බන්ධ ලෙඩ දුක් තියෙනවද කියලා කිව්වොත් මට පැය 24ම වැඩ කරලා ඉවර කරන්න බෑ. නමුත් මං දවසකට 3 දිනක් 4 දිනක් විතරයි බලන්නේ. ඉතින් ඒ නිසා මගෙන් මග හැරෙන අය චුට්ටක් බලාගෙන ඉන්න කොහොම හරි අවස්ථාව අරගන්නවා සහ දෙනවා. ඉතින් අද මං කතා කරන්නේ මගේ මේ අත්දැකීම් කාලය අවුරුදු 4මාරක්. හැබැයි මං කතා කරන්න ඕන පළවෙනි වැඩසටහන තමයි මෙන්න මේක. නමුත් හැමතිස්සෙම පස්සට ගියා. හැබැයි මම හිතනවා දැන් හොඳම කාලේ කියලා. මගේ පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ගියා.
ඉතින් එතනදී යාළුවෝ මුණ ගැහුණානේ. O level කරන කාලේ මගේ පුතා අපේ ගෙදර ළමයි ඇවිල්ලා පාඩම් කරනවා. මගේ පුතාත් ඉතින් මගෙන් අහලා මේ මගේ ප්‍රදේශයේම ළඟ නිවසකට ගියා. ඒ ගියාම මගේ පුතා හැමතිස්සෙම කියනවා අම්මේ මගේ යාළුවට අයියෙක් ඉන්නවලු. හැබැයි අම්මේ මම දකින්නේ නෑ න්යාව කියලා කියනවා. මෙයාට හරි කුතුහලයි. ඉතින් මං කිව්වා ඉතින් යාළුවාගේ අම්මා ඉන්නවනේ විස්තර අහන්න. එතකොට ආන්ටි ඔයාට කියයි කියලා. ඉතින් මෙයා අහනවා. හැබැයි අහනවා වුණාට අර මෙයාගේ හිතට දැනෙන විදිය උත්තරයක් ගෙදර යාළුවගෙන් එන්නෙත් නෑ අම්මගෙන් එන්නෙත් නෑ. ඉතින් පුතා මට ඇවිල්ලා කිව්වා අම්මේ මට නිකන් බයක් හිතෙනවා. අඩි සද්ද උඩ ඇහෙනවා හෙට මෙට යනවා. මොනවා හරි ගැටලුවක ඉන්නවා කියන එක තමයි මට දැනෙන්නේ. අම්මට බලන්න බැරිද කියලා. ඉතින් එයා එහෙම කියනකොට මට මේ ලෝකේ කාට හරි වෙනත් ලෝකයක කෙනෙක්ගේ ප්‍රශ්නයක් නා. මට කියනකොට දැනෙන එකක් තියෙනවා. ෆෝන් එකෙන් කතා කරත් ඒක මට දැනෙනවා. මම ඒ වෙලාවෙ කිව්වා පුතේ මොනවා හරි ගැටලුවක් තියෙනවා වෙනත් ලෝකයක කෙනෙක්ගේ. මෙයාව මට බලන්න පුළුවන් වුණොත් මට උදව්වක් කරන්න පුළුවන් වෙයි. නමුත් එයාලගේ කැමැත්තක් තියෙන්න බෑ. හරි අම්මේ මං මේ කොහොම හරි කතා කරලා අම්මට යොමු කරන්නම්කෝ කියලා කිව්වා. ඉතින් මේ මගේ පුතා ගිහිල්ලා කතා කරාම ඒ මව කියලා තිබුණා පුතේ ලේසි වෙන්නේ නැහැ එයාව ගේන්න. මම එයාව අල්ලුවොත් එයා පැය දෙකමාරකට වැඩිය නානවා මං අම්මා වෙලා. අපි මමයි ඔයාගේ යාළුවයි තාත්තා නිතරම ලංකාවේ සහ ගෙදර නැති නිසා අපේ කාමර දෙකට අමතර දොරපොළු දාලා තමයි නිදිය ගන්නේ. අපිව මරයි එළි වෙනකොට මරයි කියලා අපිට බයක් තියෙනවා කියලා. ඉතින් පුතා ඕක කියනකොටත් මං කිව්වා නෑ පුතේ මෙයාව මංගාවට කොහොම හරි ඇන්ටිට ගේන්න කියන්න මට අත තියාගන්න පුළුවන් වුණොත් මම මේ දරුවා වෙනස් කරනවා කියලා. ඉතින් එක දවසක් කොහොම හරි මේ අම්මා ඒ දරුවා එක්කගෙන ආවා. ඒ කියන්නේ වෙන ගමනක් යන අතරේ එක්කගෙන ආවා. ඒ එනකොට මට හොඳටම වුණා. ඉතින් මගේ මහත්තයා කිව්වා අර අපේ පුතා තිස්සෙම කියන පුතාව ඒ අම්මා එක්කගෙන ඇවිල්ලා ඒ වුණාට ඔයාට හොඳටම වුණනේ. මම යන්න කියන්නද කියලා. මම කිව්වා නෑ මෙච්චරයි අවස්ථාව. මට වුණාට කමන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන් කොටසක් හරි කරන්න ඕන. මම නැගිටලා ඇවිල්ලා බුදු පහන් ළඟට ඇවිල්ලා මේ පුතේ කිව්වහම මූණ බැලුවේ නෑ. එහාට යනවා මෙහාට යනවා කිසිම තැනක ඉඳගන්නේ නෑ. අවුරුදු ගාණක් ඉඳගෙන නෑ වෙනත් කෙනෙක්ගේ පුටුවක. රෑ එළි වෙනකුණුත් දරුවා කරන්නේ එයා උඩ තට්ටුව සීමා කරගෙන ඉඳලා තියෙන්නේ ඇවිදිනවා. දැන් මගේ ගෙදරත් එයා එක තැනක රැඳෙන්නේ නෑ. එහාට යනවා මෙහාට යනවා. දරුවාට මානසික රෝගයක් කියලා අම්මා දරුවට බෙහෙත් දෙන ගමන් තමයි හිටියේ. දරුවා ගැන හිතලා අම්මත් බෙහෙත් බොන ගමන් තමයි හිටියේ. ඉතින් මම දැන් මේ විදියට එයාට අත දික් කරලා අත ලං කරනකොට එයා අර අප්පිරිය සාගත කෙනෙක් දිහා බලනවා වගේ පස්සට වුණා. මම දැන් එයා ගැන දන්න නිසා මම කිව්වා පුතා මම ඔයාව ස්පර්ශ කරන්නේ නැහැ. මොහොතක් මට දෙන්න මෙන්න මේ ගානට මම අත තියලා තියන්න. එච්චරයි මම ඔයාගෙන් උදව්වක් ඉල්ලන්නේ කියලා. එහෙම තියාගෙන ඉන්නකොට අත ශනිකවම එයාගේ ඇඟේ ඉඳලා කෙනෙක් මගේ ඇඟට ආවා. මහත්තයා ඒ කෙනා මේ රටේ විශේෂ කෙනෙක්. විශේෂත්වය තියෙන්නෙම භීෂණ කාලේ තොරතුරක් එක්ක. විමසලා බලද්දි මගේ ප්‍රදේශයේම නිසා පාසලත් මගේ ප්‍රදේශයේම නිසා මට ඉතින් වැඩි ලොකුවට ඒ ගැන විස්තර කියන්න බෑ කෙනා ගැන. නමුත් මේ පුතාව ග්‍රහණය වෙලා තියෙන්නේ ඒ පාසල් භූමිය එතුමගේ. 9 වසරේදී තමයි දරුවාගේ ඇඟට මෙතුමා යන්නේ. එතෙන් සිට දරුවා උසස් පෙළ කරනකම් වත් පාසල් ගිහින් තිබුණේ නැහැ. ඇතුලේ. එතකොට දෙමව්පියන්ට ඇත්තටම මානසික වේද බොන්න වෙනවනේ මහත්තයා. කොහොම ප්‍රශ්නයක්ද මේ? ඒ ජීවත් වෙලා ඉන්නවත් ඇති ඒ වගේ පීඩාවක් එක්ක. ඇත්තටම පොඩි පුතාගෙන් විතරයි සහනයක් තිබ්බේ. ඉතින් ඒ ආපු කෙනා එළියට අරගත්තට පස්සේ
මේ දරුවා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ පළවෙනි වතාවට ගෙදර කුස්සියට ඇවිල්ලා ඉඳගෙන බත් කාලා තියෙනවා. කාලෙකට පස්සේ අම්මා කෝල් කරලා කිව්වා ලොකු වෙනසක් දකින්නවා. මගේ ගේත් ඇවිල්ලා බලන්න කියලා. මම ගෙදරට ගියාම ඒ පුතා අවසර දුන්න උඩට එන්න. හරි අමුතුයි. එක කාමරයක් තනිකර අමුතු නායි සර්පයෝ වැල් වර්ග හදපු හරි গুপ্ত දේවාලයක් වගේ තැනක් එක කාමරයක්. ඊට පස්සේ නෑ නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇත්තටම මම පස්සට ගත්ත කකුල මේ ඒ කියන්නේ නිර්මාණය කරපු සත්තු නිකන් ඇත්ත සත්තු වගේ. කවුද කරලා දෙන්නේ? ඒ පුතා උඩ ඉඳලා කරලා තියෙන ඒව තමයි. ඊළඟට තව කාමරයකට ගියාම අමුතු ආයුධ. එයා උඩ ඉඳලා නිර්මාණය කරලා තියෙනවා. අමුතු විදිහේ ඒවා මගේ ඇහැට වැටිච්ච නැති අමුතු જાතියේ ඊශන කාලයට සම්බන්ධ ආයුධ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ අර කාමරේ බලද්දි එයාගේ භූමිය පුරාම අමනුස්ස සර්පයෝ හිටියා. ඇයි? අර සර්පයෝ නිර්මාණය කරනකොට එයා වෙත ඇදිලා ආපු අය. අම්මලාට ගෙදර කාටවත් උඩට ගිහිල්ලා ඉන්න බෑ. එයාලට දැනෙනවා ඇඟ දිගේ යනවා. එහෙම තත්ත්වයක් ගෙදර තිබ්බේ. ඊට පස්සේ ඒ පුතාගේ කාමරේට අනිත් නිදිය ගන්න කාමරේට ගියාම ඇඳට උඩින් හරියටම ලණුවක් එල්ලලා තිබ්බා බෙල්ල වැලක් දාගන්න. හරියටම ඇඳට උඩින් ඇඳ මැද්දේ ලණුව. මේක මොකටද කියලා දැන් මට ටක් ගාලා මැසේජ් එනවා. නමුත් මම මේක මොකටද කියලාම hina වෙලා නිකන් හිටියා. ඊට පස්සේ බිත්තියේ තිබ්බා එයාගේම ඇඟේ ලේ වලින් සංඥාව ලියපු. ඉතින් මම ආව පුතේ අර බිත්තියේ තියෙන්නේ මොනවද? ඒ මාක්ස් කියලා ඉරි කෑලි 3යි, ඉරි කෑලි 2යි. ඊට පස්සේ අර රෝමන් ඉලක්කම් ආකාරයට ඒව සමහර ඒවා ක්‍රොස් කරලා ඉතින් එහෙමම තිබ්බා. හැබැයි දැන් මෙයාට ඒක කියවන්න බෑ. අර පුද්ගලයා මං අරගත්තනේ. ඔව්. එයා කිව්වා මට දන්නේ ආන්ටි කියවන්න. හැබැයි මට ඒවා ලියන්න පුළුවන් ඕන තරම කියලා. මං ඇහුවා මම කියවන්නද කියලා. ඊට පස්සේ හා කිව්වා. පස්සේ මම මගේ අත මේව කළා මම ඒක තුලට ගියාම ඒකෙන් කියවුණා සමහර ඒවේ 4 දෙනෙක් ගෙනාවා. එක්කෙනෙක් ඉවර කරා. තව එක්කෙනෙක් මෙතන මේ ගඟ ළඟ. ආන් ඒ විදියට මරලා මරණ විදිය එයාව කොහෙටද ගෙනිහින් දාන්නේ? එයා කවුද? ඒ වගේ තොරතුරු තමයි ඒවා තිබ්බේ. ඒ රහස් භාෂාව. සංඥා භාෂාව. ඉතින් මේ ඔන්න ඔය විදිහට දරුවාගේ ප්‍රධාන කෙනා නිදහස් වුණානේ. නිදහස් වෙලා ගෙදරත් ක්ලියර් කරගත්තා මට කියලා අම්මා. හරිද? අර ඇඳ ළඟ බලද්දි ලණුවක් දාගෙන හිටියේ. ඒ වෙනම චරිතයක්. ඒ ඇඳේ ඉඳලා ආවා මනෝවෛද්‍යවරයෙක්. සයිකොලොජිස්ට් කෙනෙක්. එයා බෙල්ලවල දාගෙන තමයි අවසාන කාලේ මැරලා තියෙන්නේ. එතකොට මේ පුතා ඉස්කෝලේ ගියේ නැති වුණාට මනෝවෛද්‍ය විද්‍යාව හදාarලා තිනවා උඩ ඉඳගෙන ගෙදර ඉඳගෙන. හොන්දටම දන්නවා ඒ ගැන. ඉතින් කවදා හරි දවසක මෙයාත් අන්න එතනට තමයි යන්න හිටියේ. මෙයාට හිතෙනවා අරයා හිතවනෝ අවසානයේ ඒක. කොහොම ගිහිල්ලා මාස 2ක් විතර ගියාට පස්සේ අම්මා කිව්වා ආයි පුතා වෙනස් මං එක්කගෙන එන්නද කියලා. දැන් මෙයා එනවා. ඉස්සර ගේන්න බෑනේ. මං කො එක්කගෙන එන්න කියලා. එක්කගෙන ආපුවා මාත්‍යා. මෙයාගේ ඇඟේ ඉඳලා ආවා 3 දෙනෙක්. පිරිමි අයම. ඒ 3 දෙනා කිව්වේ මොනවද දන්නවද? අපේ නායකයා අපිට ඕනේ. 3 දෙනාම එකම දෙයක් කිව්වේ. අපේ නායකයා අපිට ඕනේ. ඒ වෙනුවෙන් ඩීල් එකක් ගාව. කියලා කිව්වා. දැන් මේ දෙමාපියන්ට හොඳට සල්ලි තියෙනවා. ඒ අම්මට දැන් මේක මේ දරුවා මේ විදිහට පල්ලෙහාට එනවා බත් ටිකක් කනවා කියන එකම ලොකු දෙයක්. අම්මට අග්ගාලා කිව්වා මට මොනවද දුන්නත් මට මොකුත් එපා. මට මොනවද දුන්නත් වැඩක් නැහැ. මගේ දරුවට ඉන්න දෙන්න ඕගොල්ලෝ. ඊට පස්සේ කිව්වා නෑ අපි ගියා අපේ නායකයාව නිදහස් කරගන්න. ඒ කියන්නේ මම ගත්තු කෙනා. ඔව්. හරිද? ඔව්. ඒ වලල්ලට අඩිය තියන්න බෑ අපිව පිච්චෙනවා විසි වෙනවා. එතුමා එළියට එන්න හදනකොටත් එතුමාට එන්න විදියක් නැහැ.
ඒ නිසායි අපි ආයි මේ ඇඟට ගිහිල්ලා එයාව නිදහස් කරන්න කියලා කියනවා. ඔව් ඒගොල්ලෝ ගිහිල්ලා නිදහස් කරගන්න අමනුෂ්‍ය ලෝකේ. බෑ. බැරි නිසා දැන් ආයේ මෙයා දරුවගේ ඇඟට මේ තුන් දෙනා ඇවිල්ලා දැන් මේ ඇග්‍රීමන්ට් එකකට එන්න හදනවා අපිත් එක්ක. ඒ කාලේ ඒගොල්ලෝ රැස් කරපු සල්ලි පෙට්ටි 4ක් තියෙන තැන් කියනවා. ස්ථීරම ප්‍රතිපත්තිය අපේ එකයි. අපිට අපේ නායකයා නිදහස් කරන්න එච්චරයි අපිට ඕනේ. කිව්වා. ඒ අම්මා කිව්වා මට ඒ සල්ලි පෙට්ටි වලින් වැඩක් නැහැ. කරුණාකරලා ඔයගොල්ලෝ ඉවත් වෙන්න. ඊට පස්සේ අපිට සිද්ධ වුණා එයාලව නිදහස් කරලා වෙනම ආරක්ෂාවක් දරුවට දාන්න. මේ වෙනකොට දරුවා එයාව පුනරුත්ථාපනය කරගන්න හැටි මං අම්මට කිව්වා. කොටසින් කොටස. මොකද අම්මට ඕන වුණා එකපාරටම දැන් ගියේ නැති ඥාති ගෙවල් වල යන්න ආච්චියම බලන්න යන්න. මං කිව්වා නෑ එහෙම නෙමෙයි ටිකෙන් ටික අපි වෙනස් වෙමු. මේ වෙනකොට මේ තමයි හොඳම කාලේ. කැම්පස් එකට මුලින් යන්න දුන්නේ නෑ මම. ගෙදර ඉඳගෙන ඔන්ලයින් කරන්න දුන්නා. ඊට පස්සේ මං කිව්වා පුතා සතියකට එක දවසක් වා යන්න. ඔය මුකුත් කරන්න එපා ගිහලා හිටගෙන ඉඳලා එන්න. එහෙම කියලා. මං කියන්නේ අහනවා. දැන් මෙයාට වෙනසක් තේරෙනවනේ ශරීරේ. මගේ ගෙදර එනවා මාසෙකට දෙපාරක්වත් එයාට මාව බලන්න ඕනේ. මේ වෙනකන් එයා මාසෙකට දෙපාරක්වත් ඇවිල්ලා මට වැඳලා මාව බලලා මට පහන් දෙකක් පූජා කරා. දැන් අවුරුදු 4 තිස්සේ පහන් දෙක තමයි මම පත්තු කරන්නේ. දැන් මේ වෙනකොට කැම්පස් එකේ 4 වෙනි අවුරුද්ද ඉවරයි. කවදා හරි මනෝවෛද්‍යවරයෙක් එළියට එනවා. එයා හරහා. ඉතින් ඒ දරුවගේ ශරීරේ පුරාම දැන් එයාට ලැජ්ජයි අත් දෙක දිගට අඳින්න ඕනේ. මුළු ඇඟ පුරාම අසංග මහත්තයාට මට ඕනනම් පෙන්වන්න පුළුවන් දරුවගේ පිට කපාගෙන තියෙනවා. කොයි විදියකට ඒ තැන් කෙනෙක්ට තමන්ගේ අතින් කපන්න බෑ. මුළු ශරීරේම පැල්ලක් කපාගත්ත. ඒව කවදාක්වත් ඒවට එයා බෙහෙත් දැම්මේ නෑ. ඒව එයාගේ ඇඟෙම හොඳ වුණා. කිසිම දවසක ඒවට එයා බෙහෙත් දාලා තිබුණේ නෑ. දැන් දරුවා ඉන්නේ එයා නෙමෙයි කලින් හිටියේ. එයාට දැන් ලැජ්ජයි. එයා ඒක නිසා හැමතිස්සෙම ශරීරේ වැහෙන්න තමයි දැන් ඇඳුම් අඳින්නේ. හරි අමුතු අපූර්ව සිද්ධි. අපූර්ව කියන්නේ පූර්වෙහි නොඇසූ කියන එකනේ. ඉතින් මෙවැනි අත්දැකීම් බොහෝමයක් මේ සමාජයේ තියෙනවා. එවැනි බොහෝ අත්දැකීම් එක්ක යලි ඔබතුමියව හමු වන බලාපොරොත්තු වෙන ඔබතුමිය කරන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඔබතුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා ආශිර්වාද කරනවා. වැඩසටහන ආරම්භ සියලුම දෙනා වෙන යලිත් එහෙමනම් ලබන සෙනසුරාදා රාත්‍රී 10:10ට